නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්ඡෝ බුද්ධානං උපාදෝති. අද වෙසක් පුර 15ක පොය දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊට සුවිශේෂී මාතෘකාවක්. ඒ මනුස්සත්වය ගැන. මනුස්සත්වය ගැන කියලා මම අදහස් කරන්නේ මේ මිනිස් බව කොච්චර අපිට වටිනවද කියන කාරණේ ගැන. මෙම ගාථාව දේශනා කරන්නට යෙදුනේ බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ එක්තරා නාගරාජයෙක් මුල් කරගෙන. නෑ ටිකක් ලොකු නම් අපි උට රාජයා කියනවානේ. ඒ වගේ බුදුහාඳුරගේ කාලේ හිටියා ඒකරපත්ත කියන නාගරාජයෙක්. උගේ විශාලත්වය ගැන කතා කරාම අර ඔරු කඳක් තරම් ලොකු ණයෙක් කියලා තමයි සඳහන් වෙන්නේ. ණය ලොකු වුණොත් මොකද වෙන්නේ? මිනිස්සු පෙරහැරේ යනවා බලන්න. පෙරහැරේ යනවා විතරක් නෙමෙයි බලන්න ගිහිල්ලා කිරි වලින් නාවනවා, පළතුරු දෙනවා, යාග හෝම කරනවා. මොකද නම් සාමාන්‍ය ණයට වඩා ණය විශාල හින්දා. ඉතින් බුදුහාමුදුරුවෝ උදෑසන දවසක් ලෝ බලා වදාරනවා අද කාටද මම පිහිට වෙන්න ඕන, කාටද උදව් කරන්න ඕන කියලා. පේනවා ලොකු නාගරාජයෙක් පිඹිනවා, ශබ්ද කරනවා, දුම් පිට කරනවා. ඒ වටේ මිනිස්සු පිරිසක් ඉන්නවා, පොර කකා රැස් විදී වටේ කිරි වලින් නාගය නාවනවා, පළතුරු පූජා කරනවා, ළමයි නාගය ළඟින් තියලා සිමින්න සලස්වනවා. ලොකු කරුණු කාරණා ගොඩක් මිත්‍යා විශ්වාස බහුලව. බුදුහාමුදුර කල්පනා කරා මෙතෙන්ට යන වැඩි හරියක් මිනිස්සු අන්ධ විශ්වාසයෙන් ගියාට ඔළුව තියෙන අය. යහපත දේශනා කරලා මුදව ගන්න පුළුවන් අය. නිර්වාණ අවබෝධය ලබන්න පුළුවන් අය. මම එතෙන්ට යන්න ඕන කියලා බුදුහාමුදුර එතෙන්ට වැඩලා ධර්මයේ දේශනා කළා. බණ ඇහුවා. බොහෝ අය මාර්ගඵල අවබෝධ කරගත්තා. සෝවාන්, සකෘදාගාමි ආදී මාර්ගඵල ලැබුවා. බණ අහලා බුදුහාමුදුරුවන්ට වැඳලා ඒ අය යන්න ගියා. එක්කෙනෙක් ඉතුරු වුණා. කවුද? කවුද ඉතුරුනේ? අර ඔරු කඳක් තරම් විශාල කවුද? නාගරාජයා. නාගරාජය ඇවිල්ලා ඇස් දෙකේ කඳුළු පුරෝගෙන බුදුහාමුදුරුවන්ගේ දෙපා ළඟ පෙනේ තියාගෙන අඬන්න පටන් ගත්තා. ඇයි ඇඬුවේ? බුදුහාමුදුරුවෝ පෙනිපෙනී ඉන්නවා. බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කළා. හැබැයි ණයට එක වචනයක්වත් තේරුනේ නැහැ. ඇයි තේරුනේ නැත්තේ? ඔව්. ණයට ඇහුන්නේ නැහැ. ණයට ඇයි ඇහුන්නේ නැත්තේ? ණයට කන්නේ නැහැ. ණයට කන් තියනවද? දැන් එහෙනම් නයිනට ඕන මිනිස්සු නලා පිඹින්නේ මොකටද? ඔව්. ඔව් අනිත් අයට නටන්නනේ. ණය සාමාන්‍යයෙන් සංවේදී වෙන්නේ චලනයන්ට. දැන් මේ නාගයා කල්පනා කරනවා බලන්න බුදුහාමුදුරුවෝ පෙනිපෙනී ඉන්නවා. බුදුහාමුදුරුවෝ ධර්මයක් දේශනා කළා. අනේ මට එක බණ පදයක් අහන්න බැරි වුණානි කියලා තමයි අර කඳුළු වැගුරු මුහුණින් යුතුව අඬන්න පටන් ගත්තේ. බුදුහාමුදුරුවෝත් ඉතින් කරන්න දෙයක් නැහැ. නයින්ට බණ කියන්න බෑනේ. ඇහෙන්නේ නැහනේ. බුදුහාමුදුරුවෝ ආපහු විහාරස්ථානයට වැඩිහම
එදා හවස ඒ විහාරස්ථානයේ ඉන්න අනිත් භික්ෂුන් වහන්සේලා කතා කරනවා බලන්නකෝ අර නාග රාජයා බුදුහාමුදුරුවන්ගේ පාද ස්පර්ශය කරමින් ඇඬුවනේ කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි ඔබ දන්නවද මේ නාග රාජයා කලින් භවයේ කවුද කියලා? නෑ ස්වාමීනි. මහණෙනි මේ නාග රාජයා පෙර භවයේ ඊතා සිල්වත් ගුණවත් වික්ෂුන් වහන්සේ නමක්. බලන්න දැන් අපාගාමී වෙලා. දැන් ඔබට තේරෙනවද පෙර භවයේ එච්චර සිල්වත් ගුණවත් හාමුදුරුවෝ කොහොමද අපායේ ගියේ? අපාය කියන්නේ තිරිසන් භවයේ අපායක් නේද? තිරිසන් භවයේ නරක, තිරිසන්, പ്രേත, අසුර. එතකොට තිරිසන් භවයේ තමයි මේ ඉපදිලා තියෙන්නේ. මේ අර භික්ෂුව සිල්වත් භික්ෂුව තරුණ කාලේ ගඟකින් එතර වෙනවා. එතර වෙන්නේ පාරුවකින්. දැන් පාරුව කිට්ටු වෙනකොට ඉවුර සීමාවට අර තරුණ භික්ෂුව මොකද කරන්නේ? ඉවුරේ ගඟ පැත්තට නැමිලා තිබිච්ච අත්තක් කොහොම අල්ලලා ඉවුරට පය තියලා ඉවුරට ගොඩ වෙනවා. මොකද වෙන්නේ? හාමුදුරුවෝ බර වැඩි ඉත්ත කඩන් හාමුදුරුවෝ වැටෙනවා පාරුවට. ඒ වෙලාවේ ගණන් ගත්තේ නෑ. ඒ භික්ෂුව විහාරස්ථානයට ගිහිල්ලා වැඩ කටයුතු කරා. ඔහුම කාලයක් ගිහිල්ලා වයසට ගිහිල්ලා ඔන්න ලෙඩ වෙනවා. මුකුත් කර කියා ගන්න බැරි වෙනවා. දැන් එහෙම මුකුත් කර කියා ගන්න බැරුව ලෙඩ වෙලා ඉන්නකොට මෙයාට දැන් එකිනෙක පරණ සිද්ධි මතක් වෙනවා. කිව්වනේ ඊතා සිල්වත් ගුණවත් භික්ෂුවක් කියලා. ඊතා සිල්වත් ගුණවත් මේ භික්ෂුවට මතක් වෙනවා මගේ යතින් වැරදි වුණාද? මගේ යතින් මොන හරි පුංචි හොවත් වැරද්දක් වුණාද? මතක් වෙනවා මම අර පාරුවේ යනකොට ඉවුරට එකට වෙනකොට මම ඉත්තක් අල්ලලා අපි එගොඩ වෙන්න ගියා. මම ඉත්ත කඩන් වැටුණනේ මම. දැන් ගහක ඉත්තක් කැඩෙන එක පවද්ද? මොකද කියන්නේ? උපසම්පදා භික්ෂුවට පොඩි ඇවතක් ගස්වල අතු කඩන එක ඊළඟට පැල ඇටි ගලවන එක ඕවා ඇවතක් වැරද්දක් පුංචි වැරද්දක්. ඒක පොයි සීමාවකදී කියලා ඒක විසඳ ගන්න පුළුවන්. දැන් මේ භික්ෂුවට තේරෙන්නේ එයා කල්පනා කරනවා මම මේ ඇවත් දෙසුවේ නෑනේ. ඇවත් දෙසනවා කියලා කියන්නේ පොය සීමාවකදී තමන්ගේ වෙච්ච කුඩා වැරදි කියලා ඒක නිවැරදි කරගන්නවා. වැඩිහිටි භික්ෂූන්ගෙන් උපදෙස් ගන්නවා. අනේ මට එහෙම කරගන්න බැරි වුණානේ. මෙච්චර සිල්වත් මගෙන් ඇවතක් වුණානේ, වරදක් වුණානේ කියලා දැන් මේ භික්ෂුව මොකද කරන්නේ? පසුතැවෙනවා, වැළපෙනවා, කනගාටු වෙනවා, ශෝක වෙනවා. එහෙම පසුතැවීමෙන් ශෝකයෙන් ඉඳලා මිය යනවා. තේරෙනවද? හිත පොඩි දෙයකින් හරි අපි පසුතැවුනොත් කොච්චර සිල්වත්ව හිටියත් කොච්චර ගුණවත්ව හිටියත් ඔන්න වැඩක් නැහැ. හිතේ මොකද තියාගන්න ඕන? සතුට, ප්‍රසන්නතාවය, ප්‍රීතිමත් බව. මැරෙනකොට සතුට තිබුණ නැත්නම්, ප්‍රීතිය තිබුණ නැත්නම්, සැහැල්ලු බව තිබුණ නැත්නම් කොච්චර හොඳින් හිටියත් මොකද වෙන්නේ? නරක තැනක උපදින්න වෙනවා. අර ඊතා සිල්වත් ගුණවත් හාමුදුරුවෝ මිය ගිහිල්ලා ඉපදුනේ නයික් වෙලානේ අපායේ. බුදුහාමුදුරුවෝ ඒ නිසා දේශනා කරනවා කිච්චෝ මනුස්ස පටිලාභෝ. මේ මනුසත් බව ලේසි නෑ ලබන්න. ඊටාම දුර්ලභයි. ඊටාම දුර්ලභයි. එහෙම මනුසත් භාවයක් තමයි ඔබ මම ලබාගෙන සිටින්නේ. හැබැයි මේ ලස්සනට අපූර්වට ලබාගත් මිනිස් භාවය ඒ මනුසත් භාවය ගැන අපි බොහෝ වෙලාවට හිතන්නේ කොහොමද? දුක්ඛ තමයි, කර්ම ජීවිත, අනේ ඉතින් ජීවත් වෙන්න ඕනේ හින්දා ජීවත් වෙනවා කියලා අපි හිතන්නේ. හැබැයි මනුස් භාවය සුගති භවයක්ද දුගති භවයක්ද? මොකද්ද? සුගති භවයක්. සුගති භව කීයක් තියෙනවද? 7ක් තියෙනවා. දිව්‍ය ලෝක 6යි, මනුස්ස ලෝකයයි. එතකොට දෙවි කෙනෙකුටවත් බෑ බුද්ධත්වයටපත් වෙන්න. අරහත් ත්වයටපත් වෙන්න.
අරහත් තත්වයටපත් වෙන්න. එහෙම නැත්නම් නිර්වාණය අවබෝධ කරගන්න. ඒ වගේම පසේ බුදු වෙන්න. එහෙම නැත්නම් සම්මා සම්බුදු තත්වයටපත් වෙන්න පුළුවන් ශක්තිය ප්‍රඥාව තියෙන්නේ මොන භවයකද? මනුස්ස භවයේ අපිට විතරයි. එහෙම භවයකට තමයි අපි කියන්නේ මොකද්ද? කර්ම ජීවිත අප්පනේ. මේ ඉතින් ජීවත් වෙච්ච මේ මැරෙන්න බැරි හින්දා ජීවත් වෙනවා කියලා සමහරු කියනවා. හැබැයි මේ තරම් දුර්ලභ මනුස්සාත්ම භාවයක් උදාහරණයක් වශයෙන් කිව්වොත් කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලන්න වගේ කියලා කියනවා. ඒ තරම් දුර්ලභයි මේ මනුස්සාත්ම භාවය ලබා ගන්න. එහෙම මනුස්සාත්ම භාවයක් ලබාගෙන ඉන්න අපි කිච්චං මච්චාන ජීවිතක්. ඒ මනුස්සාත්ම භාවයේ ඉපදිලා මිනිසෙක් විදිහට ජීවත් වෙන එක ඊට වඩා දුර්ලභයි. නම් මනුස්ස ලෝකේ ඉපදිච්ච බොහෝ අය මිනිස්සු විදිහට ඉන්නේ නැද්ද? බොහෝ අය ඉන්නේ. ඒ බොහෝ අය රණ්ඩු කරගෙන, පවුල් අවුල් කරගෙන, දුකටපත් වෙලා, අනුන්ගේව කඩා වඩාගෙන, පසුතැවිලා නේද? ජීවිතේ හානි කරගෙන, අන් අය හානියටපත් කරලා ජීවිතේ විනාශ කරගන්නවා. ඒ වගේම තවත් සමහරු ජීවිතේ නැති කරගන්නවා, මැරෙනවා, සියදි විනාශා ගන්නවා. එතකොට එහෙමනම් මනුස්සාත්ම භාවයේ ඉපදිච්ච අපි මිනිස්සෙක් විදියට ජීවත් වෙන එක මනුස්සාත්ම භාවයේ ලැබනවට වඩා දුර්ලභයි. මිනිස්සෙක් වුණාම මිනිස්සෙගේ ප්‍රධාන අරමුණු 4ක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අනේ පිටු සිටුතුමාට. පළවෙනි අරමුණ තමයි අනේ පිටු සිටුතුමාට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සිටුතුමනි. මිනිස්සෙක් වුණා නම් හොඳ පුජ්‍යලයක් වුණා නම් ඒ පුජ්‍යලයාගේ පළවෙනි අරමුණ වෙන්න ඕන තමන් සෝත්සාහයෙන් උත්සාහයෙන් ධාර්මිකව ඔන්න වැදගත් වචනයක් ධාර්මිකව උත්සාහයෙන් වීරයෙන් වෙරවීර සහිතව තමාට ජීවත් වෙන්න අවශ්‍ය මූලික පහසුකම් ටික සපය ගන්න ඕන. මොනවද මූලික පහසුකම්? මොනවද තියෙන්න ඕන? හොඳ ආදායම් මාර්ගයක්. ඒ ආදායම් මාර්ගය සඳහා හොඳ ජීවනෝපායක්. නැත්නම් හොඳ ව්‍යාපාරයක්. ඒ වගේම හොඳ අධ්‍යාපනයක්. ඒ වගේම ඉන්න හිටින්න ගෙයක් දොරක්. හොඳ යාන වාහනයක්. මේ හැම දෙයකීම පරිපූර්ණ වෙන එක තමයි ඔන්න පළවෙනි අරමුණ. මේ මැරෙන ජීවිත වලට මොකටද ඔච්චර දේවල්? කවදක හරි මැරෙන්නේ නැත. ඒ හින්දා ඒ තියෙන ටික හොඳටම ඇති කියලා ඔය නිකන් අගුපිලක හරි ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවනේ. ඒ මිනිස්සුන්ට බැරිකම, manussකම විඳින්න බැරි එක. එහෙනම් පළවෙනි අරමුණ මොකද්ද වෙන්න ඕන? හොඳට ඉගෙනගෙන, හොඳට ආදායම් මාර්ගයක් හදාගෙන, හොඳට ගෙවල් දොරවල් හදාගෙන, Tamanට කියලා වාහනයක් උරුම කරගෙන සතුටින් ජීවිතය ගත කරන එක. පළවෙනි අරමුණ. මිනිස්සෙකුගේ දෙවෙනි අරමුණ තමයි එසේ උපයා සපයා ගන්න දේවල් තනිව කන්න හොඳ නැහැ. තනිව පරිහරණය කරන්න හොඳ නැහැ. ඒවා තමන්ගේ පවුලේ අය සමග, තමන්ගේ ඥාතීන් සමග, යහළු මිත්‍රයන් සමග බෙදා හදාගෙන සාමූහිකව ලස්සන ජීවිතයක් ගත කරන එක තමයි manussකමේ දෙවෙනි ලක්ෂණය කියලා බුදුහාමුදුරුවෝ අනේ පිටු සිටුතුමාට දේශනා කරනවා. එහෙනම් කවුරු හරි මිල මුදල් වලින් හම්බ කරගෙන දීපල හදාගෙන හතර වටේටම තාප්පේ ගහගෙන ඊළඟට තමාට මැරෙන්න වැහෙන්න පුළුවන් ගේට්ටුවක් දාගෙන කාටවත් නොදී කාලා බීලා තමන් විතරක් ජීවත් වුණොත් ඇද්ද? හරි නෑ. ඒ ජීවිතේ අන් අය හා බෙදා හදාගෙන සතුටින් ඉන්න ඕන. ඒක හරි අපූර්ව ලස්සන ජීවිතයක්. තුන්වෙනි අරමුණ මොකද්ද? සල්ලි කොච්චර තිබ්බත්, බලය කොච්චර තිබ්බත්, ධනය කොච්චර තිබ්බත්, දේපල කොච්චර තිබ්බත් ඒ මිනිස්සයා ලෙඩෙක් නම් මොකද වෙන්නේ? ලෙඩ තමයි, තුනටිය අමාරු, හන්දිපත් අමාරු, හැමදාම ලෙඩ, ඇවිද ගන්න බෑ. ඔහොම කීක ඉන්න මිනිස්සයාට අවුල්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තුන්වෙනි අරමුණ වෙන්න ඕන මිනිස්සෙකුගේ නිරෝගීකම. ආරෝග්‍ය පරමා ලාභා, පරම ලාභය නිරෝගීකම කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එහෙනම් මිනිස්සෙක් වුණාම කවදක හරි මැරෙයි. හැබැයි උපරිම ජීවිතයේ සතුටින් ජීවත් වෙලා, ලෙඩ අවම කරගෙන ජීවත් වෙලා, තෘප්තිමත් ජීවිතයක් ගත කරලා මැරෙන එක තමයි මිනිස්සෙකුගේ තුන්වෙනි අරමුණ.
හතරවෙනි අරමුණ මොකද්ද? මිනිස්සෙක් වුණා නම් මිනිස්සෙක් විදියටම මැරිලා. එයයි මිනිස්සෙක් වුණා නම් මිනිස්සෙක් විදියටම මැරෙන්නේ කියන්නේ. මිනිස්සු තිරිසන් වැඩක් කරනවානේ. මිනිස්සු යක්ෂ වැඩක් කරනවානේ. මිනිස්සු පෙරේත වැඩක් කරනවානේ නේද? ඒ මිනිස්සු විදියට වැඩ කරනවා හරි අඩුයි. ඒ නිසා මිනිස්සෙක් විදියට ඉඳලා මරණින් පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා අනේ පිටුසිටුමාට දිව්‍ය ලෝකයන් බලාගෙන වැඩ කරන්න. ඒ කියන්නේ මැරෙනකොට සතුටින් මැරෙන්න. සතුට රඳවගෙන මැරෙන්න පුළුවන් හිතක් තමා තුළ හදාගන්න කියලා දේශනා කරනවා. එතකොට තේරෙනව නේද? මිනිස්සෙක්ව උපදින එක වටිනවා, ඒක දුර්ලභයි. ඒ මනුස්සාත්ම භාවයේ මැරෙනකන් පවත්වාගෙන යෑම ඊට වඩා අමාරුයි. පැහැදිලි නේද? තේරෙනව නේද? තුන්වෙනි කාරණේ බුදුහාඳුර දේශනා කරනවා කිච්ඡං සද්ධම්මස්සවන. ඒ මොකද්ද? බුදුහාමුදුරුව දේශනා කරපු බණක් අහන එක ඊටත් වඩා දුර්ලභයි. ඒ කියන්නේ බුද්ධෝත්පත්ති කාලය කියලා තියෙනවා, අබුද්ධෝත්පත්ති කාලය කියලා තියෙනවා. වාසනාවට ඔබ මම දෙගොල්ලම මේ මොහොතේ වාසනාවන්තයි. කුමක් සඳහාද? බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයේ තාම අපිට අහන්න පුළුවන්. තාම මේ විශ්වයේ තියෙනවා. ත්‍රිපිටකයේ තියෙනවා. තව අවුරුදු 2000ක් විතර යනකොට මොකද වෙන්නේ? මේ ධර්මය අන්තර්ස්ථාන වෙනවා. ධර්මයේ කියන එක මිනිස්සු පිළිගන්නේ නැතුව යනවා. එතකොට ලෝකේ අවුල් වෙනවා, ගැටලු වෙනවා, ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඔය බෞද්ධ සාහිත්‍යයේ ත්‍රිපිටකයේම සඳහන් වෙනවා යම් කාලෙකදී අබුද්ධෝත්පත්ති කාලයේදී මුරුගසන් කියලා වරුසාවක් වහිනවා කියලා. ඒ මොකද්ද? වහින්නේ වැස්සත් එක්ක ආයුධ. වැහෙන ඒ ආයුධ වගේ වැටෙන ඒවට මිනිස්සු කැපෙනවා, කෙටෙනවා, විනාශ වෙනවා. ඒ හින්දා බුද්ධිවත් මිනිස්සු ගිහිල්ලා කැලෑවේ සැඟවෙනවා, ගල් ගුහාවල සැඟවෙනවා. අනිත් මිනිස්සු කැපිලා, කෙටිලා. ඒ කියන්නේ හරි මිනිස්සු, අවබෝධයේ සහිත මිනිස්සු ඊටාම අල්පයි. අවබෝධයේ රහිත, සදාචාරය පිළිගන්නේ නැති මිනිස්සු බහුල වෙනවා. ඔන්න ඔය කාලයට තමයි පසේ බුදුවරු ලෝකෙ පහළ වෙන්නේ. අපි සාමාන්‍යයෙන් කියනවානේ සමහරු වැඩි කතා බහක් නැත්නම්. සමහර වෙලාවට ධර්මයක් දේශනා කරන්න හෝ යම් කරුණක් හොඳට පැහැදිලි කරලා දෙන්න දන්නේ නැත්නම් අනේ පසේ බුදුවරයෙක් වගේ කියලා කියනවා නේද? ඒ ග්‍රාමීය වචනයක්. ඒ ග්‍රාමීය වචනයේ තියෙන අර්ථය තමයි ඒ කිසිම දෙයක් පසේ බුදුවරු දේශනා කරන්නේ නැහැ කියලා සාමාන්‍ය මිනිස්සු දන්නවා. ඇත්තම සඳහන් කරොත් දරුවනි මේ පසේ බුදුවරයෙක් වගේ කියන එකේ නියමාර්ථය ගත්තොත් පසේ බුදුවරයෙකුට බණ කියන්න බැරුව නෙවෙයි. අවබෝධයෙන් පහදා දෙන්න බැරි කම නෙවෙයි. සියලු ධර්මයේ තමා විසින්ම අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ ධර්මයේ උන්වහන්සේට දේශනා කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. හැබැයි ඔය කාලේ මිනිස්සු අර සත්‍ය පිළිගන්න කැමති නැහැ. මොකද ජනගත වෙලා තියෙන්නේ වැරදි දෙයි හරි විදියට. හරි දෙයි වැරදි විදියට. හරි දෙයි හරි විදියට ජනගත වෙලා නැති හින්දා අර පසේ බුදුවරු නිර්පරාදේ කාලය ගත කරන්නේ නැහැ. දැන් මේ කාරණා මං කිව්වේ අබුද්ධෝත්පත්ති කාලයකදී මිනිස්සෙක් වුණත් මොකද්ද වෙන්නේ? මනුස්සභාවයේ ඒ විදියට පවත්වාගෙන යන්න බෑ. බුද්ධ ධර්මයේ සද්ධර්ම ශ්‍රවණය කරන්න ඉඩ කඩ නැතුව යනවා. දැන් මේ කාලේ අපිට මිනිස්සෙක් වෙලා තියෙනවා. මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ ධර්මය අපිට අහන්න පරිශීලනය කරන්න පුළුවන්කම තියෙනවා. හතරවෙනි කාරණේ මොකද්ද? කිච්චෝ බුද්ධානං උප්පාදෝ. අන්න ඒ ලාභය අපිට තියෙනවද? මේ වෙනකොට නෑ නේද? නෑ. මොකද බුදුන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙලා අවසන්. හැබැයි අර ඒකරපත්ත නාගරාජයට තිබිච්ච වාසනාව මොකද්ද? බුදුහාමුදුරුවෝ පෙනිපෙනී ඉන්නවා. බුදුහාමුදුරුවෝ ධර්ම ශ්‍රවණය කරනවා. හැබැයි යාට ලාභ දෙකක් නැහැ. මොනවද නැති ලාභ දෙක? මිනිස්සෙක් වෙලා ඉපදිලා නැහැ. මිනිස්සෙක් විදිහට ජීවිතේ පවත්වාගෙන නැහැ. අපිට තියෙන ලාභය මොකද්ද? මිනිස්සෙක් විදිහට ඉපදිලා තියෙනවා. මිනිස්සෙක් විදිහට ජීවත් වෙනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් අවස්ථාව සැලසීලා තියෙනවා. හැබැයි බුදුවරයෙක් මේ මොහොතේ නැහැ. එතකොට
අර ඒකරපත්ත නාගරාජයාට කරුණු දෙකක් තියෙනවා. අපිට කරුණු තුනක් තියෙනවා. දැන් ඒ නිසායි අර නාගරාජයා ඇඬුවේ මේ ඊටා දුර්ලභ අවස්ථාවක්. බුදුන් වහන්සේ කල්ප කාලාන්තරයකට පස්සේ තමයි ලෝක පහළ වෙන්නේ. මේ ඇස්වනා අපිට ඉන්නවා. අනේ බණ කියනවා මට අහන්න විදියක් නැහැ. හැබැයි අපි මේ මොහොතේ වාසනාවන්තයි මිනිස්සෙක් වෙලා ඉන්නවා. ඒ වගේම මනුෂ්‍යාත්ම භාවය පවත්වාගෙන යනවා. ඒ වගේම උතුම් ශ්‍රී සද්ධර්මයේ අපි සතුව තියෙනවා. දැන් මොකද කරන්න ඕන? මැරෙනකොට ඒකරපත්ත නාගරාජයා වගේ කෙනෙක් නොවෙන්න වග බලාගෙන මැරෙන්න ඕන. කොහොමද මැරෙන්නේ? මැරෙන මොහොත දන්නවනම් සතුටින් මැරෙන්න පුළුවන්. දන්නවද කවුරු හරි? නෑ නේ. මැරෙන මොහොත අපි දන්නේ නෑ. මැරෙන මොහොත අපි දන්නේ නැති හින්දා අපිට සිද්ධ වෙනවා හැම වෙලාවෙම අපේ ජීවිතේ සතුට රඳවන විදියට ජීවත් වෙන්න මගක් හදාගන්න. කොහොමද සතුට තියාගන්නේ? ඊළඟ භවයේ උපදින්න බලපානවා අපේ කර්ම ශක්තිය. කර්ම ශක්තිය ගත්තාම ගරුක කම්මය, ආසන්න කම්මය, ආචින්න කර්මය, කටත්තතා කියලා කර්ම ශක්තිය කොටස් හතරකට බෙදන්න පුළුවන්. අපි ගරුක කුසල කර්ම කළා තියෙනවා නම් ඒ කියන්නේ ධාන භාවනා කළා ධාන සිතක් වඩ아가ගෙන තියෙනවා නම් ඔන්න රූපාවචර හෝ අරූපාවචර ලෝකයක උපදින්න පුළුවන්. මං හිතන්නේ අපි කවුරුවක් එහෙම ධාන සිතක් වඩ아가ගෙන තියෙනවා කියලා. නම් ගරුක කුසල කර්ම නැහැ. ගරුක අකුසල කර්ම ඒවත් නැහනේ. මව මැරීම, පියා මැරීම, සංඝ ભેදය, බුදුන්ගේ ලේසින් බුදුන් වහන්සේත් නැහනේ. එහෙනම් ඒ ගරුක අකුසල කර්මත් අපෙන් වෙන්නේ නැහැ. ඊළඟට එහෙනම් භවයේ උපදින්න බලපානවා ආසන්න කම්මය. ආසන්න කර්මය කියන්නේ මරණාසන්න මොහොතේ හිත වැඩ කරන හැටි. කොහොමද ආසන්න කර්මයේ තේරුම් ගන්නේ? ඒක හරිම සරලයි, හරිම පැහැදිලි. මේ මොහොතේ Tamange හිතේ ප්‍රබලව වැඩ කරන්නේ මොන සිතුවිලිද? ලෝභ හිතක්ද? ද්වේෂ සිතක්ද? පිං හිතක්ද? අකුසල සිතක්ද? එහෙම හිතුවාම ඔන්න කියන්න පුළුවන්. මට මේ දවස්වල එපා වෙලා ඉන්නේ. මට මේ දවස්වල කලකිරිලා ඉන්නේ. ඔහොම හිතන ගමන් එතකොට මොකද? එහෙනම් මේ දවස්වල මරුණොත් මොකද වෙන්නේ? අන්න ඒ කලකිරුණු සිත තමයි ආසන්න සිත වෙන්නේ. කාට හරි ඊර්ෂ්‍යා කරනවා මේ දවස්වල. ඒ ඊර්ෂ්‍යා සිතෙන් මිය ගියොත් අන්න ඒ ඊර්ෂ්‍යා සිත තමයි මොකද වෙන්නේ? ආසන්න කර්මය. මේ දවස්වල හරි සතුටින් ඉන්නේ. හරි කැමැත්තෙන් ඉන්නේ. පන්සල් යනවා. ඊළඟට මොකක් හෝ තමන්ගේ ජීවිතයේ විශේෂ සිදුවීමක් සිද්ධ වෙනවා. අන්න ඒ සතුටින් ඉන්නොනම් අන්න ඒක ආසන්න කුසල කර්මය වෙනවා. සතුටම කුසල වෙන්නේත් නැහැ. ඇයි? තරහකාරයෙකුට කකුලක් කැඩිලා. මාර සතුටුයි. අම්මේ අනිත් එකත් කැඩෙයිද නැහැ. එතකොට එහෙම සතුට වෙනවනම් එහෙනම් සතුටම කුසලයේ වෙන්නේ නැහැ. සතුටම කුසලයේ වෙන්නේ නැහැ. එතකොට ඔබට තේරෙනවා අකුසලයේ තුලත් සතුට තියෙනවා. එහෙනම් හොඳට තේරුම් ගන්න. හොඳ වැඩ කරලා හොඳ සිතුවිලි පහල කරගෙන සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි ආසන්න කර්මයේ බවට පත් කරගන්න පුළුවන්. ආසන්න කර්මයක් නැත්නම් ඔන්න ඊළඟට එනවා ආචින්න කර්මය. ජීවිත කාලේ පුරුදු පුහුණු කරපුවා. හැමදාම ඉස්කෝලේ යන ගමන් තව කැම පාර්සලයක් අරන් කාට හරි දෙනවා. හැමදාම යන ගමන් කාට හරි කේලමක් කියලා කවුරු හරි අවුස්සනවා. ඒ මොකද්ද? ජීවිත කාලේ පුරුදු පුහුණු කරපු හොඳ හෝ නරක. ඔන්න අර ආසන්න කර්මය ප්‍රබල නැත්නම් මොකද වෙන්නේ? අන්න එවැනි ජීවිත කාලයේම පුරුදු පුහුණු කරපුවා ඊළඟට විපාක දෙන්න පටන් ගන්නවා. එහෙමත් නැත්නම් කටත්තතා කියලා කර්ම ලක්ෂණයක් තියෙනවා. ඒ මොකද්ද? කරපු නැති ක්‍රියාවක් බවට පත් නොවූ හිතින් හිතපු දේවල්. මොනවාද? ලබන පොයට නම් සිල් ගන්නවා. හැබැයි එන කවදාවත් පොයට සිල් ගන්නෑ නැහැ. මං කොහොම හරි දානයක් දෙනවා. මං කොහොම හරි හැම පොයටම පන්සල් යනවා. හැබැයි කවදාවත් ආපු පොයක් නැහැ. හැබැයි හිතේ තිබුණ හැම දෙයක් කරන්න. ඒ මොනවද ඒවා? කටත්තතා කුසල කර්ම. කටත්තතා අකුසල කර්ම මොනවද? දෙන්නම්කෝ වැඩ. කරන්නම්කෝ වැඩ. ඉරි කරනවා මං ඕකගේ බෙල්ල. අර ඔයගේ වැරදි සිතුවිලි ඇති කරගෙන හැබැයි කවදාවත් මිරිකන්න ගියේ නැහැ. මරන්න ගියේ නැහැ. හැබැයි කොටවන්නම්කෝ එහෙම දේවල් කරන්න ගියේ නැහැ. හැබැයි හිතේ තිබ්බා. මරණාසන්න මොහොතේ අර ප්‍රධාන ගරුක ආසන්න ආචින්න නොතිබුණොත් මොකද වෙන්නේ? අර හිතපු ක්‍රියාවක් බවට පත් නොවූ ඒවා ඇවිල්ලා කුසල හෝ අකුසල විපාක දෙනවා.
තේරෙනව නේද? ඉතින් මනුසත් භාවයේ ලබන්ට ලෝභයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර ත්‍රි හේතුක කුසල හිතක් හදා ගන්න ඕන. ලෝභය කියන්නේ මොකක්ද? ලෝභය කියන්නේ අරමුණක තදින් ඇලීම. එතකොට මේ තියෙන දෙයක් දෙන්න බෑ කියන එක නෙමෙයි. එතකොට අරමුණක තදින් ඇලීමේ ස්වභාවය තිබුණාම මොකද වෙන්නේ? ඒකෙම ඉන්න හිතෙනවා. ඒකෙම ඉන්න හිතෙනවා. ඒකෙම ඉන්න හිතෙනවා. මේ අරමුණක තදින් ඇලීම කිව්වම වැඩිපුරම අපි මොකේද ඇලෙන්නේ? සැපේද දුකේද? ඔව්. සැපේ කියලා හිතුවට ඇත්තටම මට නම් තේරෙන්නේ මට දැනෙන්නේ අපි වැඩිපුරම ඇලෙන්නේ දුකේ. ඒක සරලම කතන්දරේ තමයි අපි ආස හිතෙන සුන්දර දෙයක් කොච්චර කල් මතක තියන් ඉන්නවද? දවසක් දෙකක් තුනක් හතරක් රණ්ඩු වෙන්න කවුරු හරි එක. ඒක කොච්චර දවස් තියන් ඉන්නවද? මාසයක් දෙකක් තුනක් සමහරවිට අවුරුදු ගානක තරහ වෙච්ච ඒවා තාම තියන් ඉන්නවා. එහෙනම් අපි වැඩිපුර ඇලෙන්නේ මොකේද? අර සැප සහගත දෙයට වඩා දුක්ඛ සහගත දෙය. එතකොට ඒ නිසා මොකද වෙන්නේ? අර හරියට ඒකරපත්ත නාගරාජයා වෙච්ච අර ඊතා සිල්වත් හාමුදුරන්ට වෙච්ච දෙය. පුංචි වැරද්දක් හිතලා ඔළුවේ තියාගෙන හිතේ තියාගෙන ඒක පැසෝ ඉඳලා ඒකෙන්ම මැරිලා ගිහිල්ලා කොහෙද පුතුනේ? අපාගාමී වුණා. අපාගාමී. ඉතින් අරමුණක ඕනෝට වඩා ඇලෙන්න එපා කියලායි මේ කියන්නේ. ඊළඟ තමයි ද්වේෂය. ද්වේෂය කියන්නේ මොකද්ද? තරහව. තරහව කියන්නේ මොකද්ද? පටිගය. පටිගය කියන එක තේරුන්නේ නැහනේ. පටිගය කියලා කියන්නේ අරමුණක තදින් ඇලෙන ස්වභාවය. නෙමෙයි අරමුණක තදින් ගැටෙන ස්වභාවය. ලෝභය කියන්නේ අරමුණක තදින් ඇලෙනවා. පටිගය කියන්නේ අරමුණක තදින් ගැටෙනවා. අරමුණු වල ගැටෙන්නේ තමා කා සමගද? මම මාත් එක්ක ගැටෙනවා. ඒකට කියනවා දෝමනස්ස සහගත පටිග සම්පයුත්ත සංකාරික කියලා. ඇයි? කේන්ති යනකොට සතුටක් දැනෙන්නේ නැහනේ. හිත පිනා යන්නේ නැහනේ. ලස්සනට hina වෙලා තරහ වෙන්නේ නැහනේ. මූණ කළු වෙලා උල් වෙලා දෝමනස් සහගත සිතුවිලි ඇවිල්ලා තමයි මොන තරහ වෙන්නේ. පටිග සම්පයුත්ත කියන්නේ අකමැති අරමුණක් එක්ක ගැටෙනවා. අසංකාරික කියන්නේ මම මාත් එක්කම ගැටෙනවා. එහෙම ගැටලා තියෙනවද? තමා සමගම කේන්ති අරන් තියෙනවද? නැද්ද? තියෙනවා. මට කන්න කේන්ති. ඇයි? මං ওই තීරණේ ගත්තනේ. මම මෝඩ තීරණයක් මං ගත්තේ. ඕක නොගත්තනම් මට මෙහෙම වෙන්නේ නැහනේ කියලා. තාම ඕගොල්ලන්ට එහෙම දැයිලා නැති වේද? ඉස්සරහට දැනේ. එතකොට එහෙම දැනෙන්නේ අසංකාරික හිතක් හින්දා දෝමනස්ස සහගත පටික සම්පයුත්ත. හින්දා තීරණ ගන්නකොට හොඳට හිතලා බලලා ගන්න ඕනේ. ඇයි? තමා ගන්න තීරණේ ඊටා නිවැරදිද? තමා එක ගැටෙන්නේ නැති තීරණයක් ගන්න ඕනේ. ඊළඟ එක මොකද්ද? දෝමනස්ස සහගත පටික සම්පයුත්ත සසංකාරික. දොම්නස් බව ඇති වෙනවා අරමුණක ගැටෙනවා අනුන් නිසා. ඒව වැඩි. ඒක අම්මා එක්ක වෙන්න පුළුවන්, තාත්තා එක්ක වෙන්න පුළුවන්. අම්මා මොනවද දන්නේ? තාත්තලා මොනවද දන්නේ? මේකයි අපිට හිතෙන්නේ එහෙමනේ නේ. පස්සේ තමයි තේරෙන්නේ අපි දන්න දෙයක් නැහැ කියලා. එතකොට හැබැයි අපිට කේන්ති යනවා. අපිට තරහ යනවා. ඒ යන්නේ අවට හින්දා. පරිසරයේ හින්දා. පරිසරයේ හින්දා කේන්ති යනවනේ. එහෙම කේන්ති යන්නේ නැද්ද? වහිනවා චුරු ගාලා රෙද්දක් වේලා ගන්න විදියක් නැහැ. එළියට බහින්න විදියක් නැහැ. අනේ මේ කරුම වැස්ස කියලා කාටද බයින්නේ? ඇස්සර බයිනවා. පායනකොට නේ එළියට බහින්න විදියක් නැහැ. දාණ්ඩිය දානවා. නේ මෙහිම පායනවා කියලා අවුවට බයිනවා. එතකොට තේරෙනව නේද? අරමුණු ගැටෙන්නේ පුජ්‍යලයක විතරක් නෙමෙයි කියලා. අපේ අරමුණු ගැටෙනවා පරිසරය එක්කත්. පුජ්‍යලය එක්කත්. එතකොට ජීවිතේ ජීවත් කරනකොට මිනිසෙක් විදියට ගැටෙන්නේ නැතුව ඒ වගේම ඇලෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕන අවබෝධය සහිතව. මොන අවබෝධය? යථා අවබෝධය සහිතව. ඒකට කියනවා අමෝහ සිතුවිල්ලෙන් ජීවත් වෙන්න ඕන. අමෝහ කියන්නේ මොකද්ද? මෝඩ නෑ. මෝඩ නෑ කියන්නේ මොකද්ද? යමක් ක්ෂණිකව තේරුම් ගන්න පුළුවන්. වටහා ගන්න පුළුවන්. ඔය ඕකට සාමාන්‍ය ජනවහරි කියනවා ඕගොල්ලෝ අතරත් පාවිච්චි කරනවා අනේ එයා නම් මොන වගේද? ටියුබ් ලයිට් වගේ කියලා. දැන් තියෙන ටියුබ් ලයිට් නෙමෙයි. කොයි කාලෙද? ඉස්සරහට තියෙනවා ටිකක් පත්තු වෙන වෙලා යන්නේ. ඒ කියන්නේ මෝහය කියන එකේ ලක්ෂණය තමයි ක්ෂණිකව තේරුම් ගන්න බෑ හිතලා කල්පනා කරලා
ටිකක් වෙලා ගිහිල්ලා තමයි සමහරවිට අපි තේරුම් ගන්න එක එයාට විනාඩි 5ක් විතර යනවා. විහිළුවක් එහෙම කරොත් එයා hina වෙන්නේ ටිකක් පහු වෙලා. මොකද දැන් තමයි එයාට තේරිලා තියෙන්නේ. තේරෙනවද? ඉතින් මෝහය කියන එක හරි සරලව තේරුම් ගන්න පුළුවන්. එතකොට ඔන්න මෝහයෙන් තොර ෂණිකව ටක් ගාලා යමක් තේරුම් ගන්න පුළුවන් නම් ඒ වගේම අපිට අවබෝධයෙන් යුතුව ජීවත් වෙන්න පුළුවන් නම් ඕනම දෙයක් ෂණිකව තේරුම් අරගෙන අරමුණක තදින් ඇලෙන්නේ නැතුව ඉන්නෝ නම් අරමුණක තදින් ගැටෙන්නේ නැතුව ඉන්නෝ නම් මරණාසන්න පොතේ එහෙම සිතුවිල්ලක් පහළ වුණා නම් අපි උපදිනවා කොහෙද? සුගති භවයක. එක්ක දිවි ලෝකේ එක්ක මනුස්ස ලෝකේ. ඉතින් හොඳම ජීවිතේ තමයි මනුස්ස ලෝකයේ ජීවත් වීම. මිනිස්සෙක් විදියට ජීවත් වීම. ඒකට මිනිස්සෙක් විදියට ජීවත් වෙනකොට මේ ඒකරපත්ත නාගරාජයාගේ කතාවෙන් ඉගෙන ගන්න තියෙන හොඳම දේ තමයි කිසිම දෙයකට පසුතැවෙන්න එපා කියන එක. අඟුලිමාල මහරහතන් වහන්සේ අඟුලිමාල වෙලා ඉන්නකොට මිනිස්සු කීයක් විතර මැරුවද? 999ක්. මැරුව විතරක් නෙවෙයි කපලා මහ පොටැඟිල්ල බෙල්ල එල්ලගෙන හැමතැනම ගියේ. අඟුලිමාල කියන්නේ ඒකයිනේ. අරහත් ත්වයටපත් උන්නේ නැද්ද? පත් උනා. ඇයිපත් උනේ? හිත හිතා පසුතැවි තැවි ශෝක වෙවි හිටියේ නැහැ. හිඳ දරුවනේ ඔබ හිතන්න ඕන අපේ අතින් වැරදි වෙන්න පුළුවන්. අපේ අතින් අතපසු වීම වෙන්න පුළුවන්. හැබැයි ජීවිත පුරාවටම ඒව අරන් යන්න එපා. හොඳම දේ තමයි හැදෙන්න නම් වැඩෙන්න නම් ඉස්සරහට යන්න නම් රිදෙන්න වැටෙන්න ඕන. ඇයි? ඒකෙන් මම අදහස් කළේ තමන්ගේ මොනවා හරි අතපසු වීමක් වෙලා හෝ තමන්ගේ යම් දුර්වලතාවයක් නිසා හෝ තමාගේ දුර්වලතාවය තමාට තේරුම් ගන්න පුළුවන් වුණොත් ඒකම තමන්ට ශක්තියක් කරගෙන දියුණු වෙන්න පුළුවන්. ලෝකේ දියුණු වෙච්ච මිනිස්සු හුඟක් දේවල් තිබිලා නෙමෙයි. අපිට බොහෝ සම්පත් තියෙනවා. අපිට බොහෝ සම්පත් වැඩි. ඒ හින්දා යම් විදියකින් ඔබ අධෛර්ය වෙනවා නම් යම් විදියකින් ඔබේ ජීවිතේ බිඳ වැටෙනවා නම් අපි හිතනවා එක්ක අපේ විභාගේ අවශ්‍ය ප්‍රතිඵල මට ලැබුණේ නැහැ. අනේ මට බෑ කියලා නෙමෙයි හිතන්න ඕන. මොකද්ද? ඊළඟ සැරේ මම මීට වඩා ශක්තිමත් වෙනවා. ඊළඟ සැරේ මම මීට වඩා දිරිමත් වෙනවා කියලා හිතලා ඉස්සරහට යන්නේ. එහෙම මිනිස්සු තමයි සාර්ථක ජීවිතයක් ගත කරන්නේ. දැන් ලොකු දෙයක් තියෙනවානේ. A level වලට නෙමෙයි O level වලට. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළට ඒ කීයක් විතර ගන්න ඕනද? ඔක්කොම මේ 9ක් ගන්න තමයි බලාපොරොත්තු. ඒ 9ක් ගත්ත බොහෝ අය A level පාස් වෙලා නැහැ. ඇත්ත තත්ත්වය ඕක. විශ්වවිද්‍යාලෙ ගිහිල්ලත් නැහැ. ඉලක්කයේ තියෙන්න ඕන විභාගේ හොඳින් පාස් කරගන්න. හැබැයි එහෙම නූන කියන එක ජීවිතේ කඩා වැටෙන්න හේතුවක් නෙමෙයි. ජීවිතේ වැටෙන්න හේතුවක් නෙමෙයි. ලස්සන මිනිස්සෙක් සුන්දර මිනිස්සෙක් විදිහට ජීවත් වෙලා ජීවිතේ සාර්ථකව ගත කරන එක තමයි හොඳම දේ. ඒක තමයි ජීවිතේ වැදගත්ම දේ. ඒ නිසා දරුවනේ, ඒ වගේම අපේ වැඩිහිටියනේ අද අපි පොය දවසේ බුදුන් වහන්සේගේ උතුම් තෙමගුල සිහි කරන පොය දවසේ 100ට නගාගමු, ඉලක්කයක් හදාගමු. මොකද්ද? ඉපදී ඉන්නේ මනුස්ස භාවය තුල නම් ඒක ඊටා දුර්ලභයි. මැරෙනකන් නිරෝගීව ලස්සන ජීවිතයක් ගත කරන්න අපේ අරමුණ ඇති කරගන්න ඕන. ඒ කියන්නේ මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න. අනුන්ට ඊර්ෂ්‍යා කරමින්, දුක වපුරවමින්, ශෝක වෙමින්, පසුතැවෙමින්, කලකිරමින් ජීවත් වෙන්න නැතුව හැම තප්පරයක්ම සතුටින් ඉඳලා ජීවත් වෙලා මෙලොව පරලොව දෙක සාක්ෂාත් කරගන්න පුළුවන් ලස්සන හිතක් හදාගන්න එක. ඒ නිසා අද මේ ධර්ම ශ්‍රවණය කරන්න යෙදුනේ රාගම දඹුව ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ සිට මහා සම්බන්ධ වෙච්ච අපේ ශ්‍රී ධම්මසිද්ධි දහම් පාසලේ දරුවෝ, අවබෝධයේ සහිත වැටහීමක් තියෙන දරුවෝ, විශේෂයෙන් සීනාලිකාවේ ධර්ම ශ්‍රවණය කරන පින්වත් හැමදෙනාම මේ මොහොතේ කල්පනා කරමු. අපි ඉපදිලා ඉන්නේ මිනිස්සු හැටියට. ඒ මනුසත් භාවයයි අපි තවදුරටත් මැරෙනකම් පවත්වාගෙන යන්න ඕන. අදිෂ්ඨාන කරගමු
මිනිස්සෙක් විදියට ඉපදිලා ඉන්න අපි ඒ මනුස්සකම තියාගෙන මිනිස්සෙක් විදියටම මිය පරලෝ යන්න. ඒක තමයි ජීවිත අපේක්ෂාව විය යුත්තේ. ධර්ම ශ්‍රවණය කරා වූ ඔබ හැම දිනාටම මේ පුණ්‍ය ශක්තිය බලය කරන කොටගෙන නිදුක් නිරෝගී භාවයේ කායික මානසික නිරෝගීතාවයේ සපත ශාන්තිය උදා වේවා. යහපත් අරමුණු අභිප්‍රායන් ඉෂ්ට සිද්ධ වේවා. සිත සතුටින් පිරේවා. උතුම් වූ නිර්වාණ ශාන්තිය ලැබීමට මේ පුණ්‍ය ශක්තියම උපනිශ්‍රය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි හැමදෙනාම දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති.